ලෝකී ප්‍රධානතම තෙල් සැපයුම් මාර්ගය වන හෝමූස් සමුද්‍ර සංධිය මුහුදු බෝම්බ යොදා වසා දැමීමට ඉරානයේ දෙරූ උත්සාහයක් ඇමරිකානු හමුදා විසින් අද ව්‍යර්ථ කර තිබේ. බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ඇමරිකානු නාවික හමුදාව සහ ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මුහුදු බෝම්බ එලීමට සූදානම් කර තිබූ ඉරාන බෝට්ටු 16ක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව වාර්තා වේ. හෝමූස් සමුද්‍ර සංධිය යනු ලෝකයේ දිනපතා පරිභෝජනය කරන තෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කරන ඉතාම වැදගත් උපාය මාර්ගික ජල මාර්ගයකි. මේ වසා දැමීම යනු මුළු ලෝකයේම බලශක්ති සැපයුම නතර කිරීමකි. ඇමරිකානු නිලධාරීන් අවධාරණය කරන්නේ මෙම ජාත්‍යන්තර මුහුදු ගමනාගමන මාර්ගයට එල්ලවන කිසිදු තර්ජනයක් ඉවසන්නේ නැති බවයි. ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ඉරාන බෝට්ටු සමූහයට පහර දී ඇත. ඉරානය මෙම බෝට්ටු යොදා ගනිමින් සූදානම් වූයේ හෝමූස් සමුද්‍ර සංධිය හරහා ගමන් කරන ඇමරිකානු යුද නැව් සහ ලෝකයේ අනෙකුත් තෙල් නැව් විනාශ කිරීමටයි. මෙම ප්‍රහාරයෙන් පසු හෝමූස් සමුද්‍ර සංධියේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර ඇමරිකානු නාවික හමුදාවේ දෙවැන්ත යුද නැව් සමූහයක් එම ප්‍රදේශයට යොමු කර තිබේ. මෙම ප්‍රහාරයත් සමග ගෝලීය තෙල් වෙළඳපොලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. දැනටමත් තෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක හෝමූස් සමුද්‍ර සංධිය අසල මෙලෙස යුද ගැටුම් ඇතිවීම ලෝක ආර්ථිකයට බරපතල තර්ජනයකි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ ඇමරිකානු ප්‍රහාරවලට එරෙහිව තමන් මරාගෙන මැරෙන බෝට්ටු සහ මිසයිල මගින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය අද නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය දින 10 තුළ පමණක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 50කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට ගොඩ බැස්වා ඇති බවයි. මෙම යානා මගින් ඉරානය සහ ලෙබනනය ඉලක්ක කරගත් යුද මෙහියුම් සඳහා අවශ්‍ය නවීනතම අවි ආයුධ සහ පතරම් ටොන් 1000කට අධික ප්‍රමාණයක් රැගෙන ඇවිත් තිබේ. මෙම දැවැන්ත අවි සැපයුම ලැබෙන්නේ ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරන රෝරිං ලයන් මෙහියුම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහායි. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ ලෙබනනයේ හිස්බුල්ලා කඳවුරු ඉලක්ක කරමින් ඉදිරියේදී එල්ල කිරීමට නියමිත දැවැන්ත ප්‍රහාර මාලාවකට අවශ්‍ය බෝම්බ, මිසයිල සහ අනෙකුත් යුද උපකරණ මේට ඇතුළත් බව වාර්තා වේ. මෙම අවි ආයුධ බොහෝමයක් ඇමරිකාවෙන් ලැබී ඇති බව විශ්ලේෂකයින් පවසති. ඉරානීය සිය F-14 යානා විනාශ වීමෙන් පසු අහසේ බලය අහිමි කරගෙන සිටින පසුබිමක ඊශ්‍රායලය සිය ගුවන් හමුදාව තවදුරටත් සන්නද්ධ කරමින් සිටින්නේ ඉරානයේ ඕනෑම ස්ථානයකට පහර දීමේ හැකියාව තහවුරු කර ගැනීමටයි. ඉරාන IRGC ප්‍රධානීන් පවසන්නේ තමන් වසර 10ක යුද්ධයකට සූදානම් බවයි. එහෙත් ඊශ්‍රායලය මෙම ශීඝ්‍ර අවිසන්නද්ධ වීම පෙන්වා දෙන්නේ ඔවුන් කෙටි කලකින් ඉරාන පාලනය මුළුමනින්ම බිඳ දැමීමට සූදානම් වන බවයි.